යුආ වෙදර් වෙතින් දිනපතා ඉදිරිපත් කරන කාලගුණ අනාවකියයි මේ. 2026 පෙබරවාරි 2 වන දින සඳුදා සඳහා දිවයිනේ සුළං තත්වය වින්ඩ් ෆෝකාස්ට් ඉතා සවිස්තරාත්මකව දැනගන්න අහන්න. සතියේ ආරම්භක දිනය වන අද දිවයිනේ සුළං රටාව ඔබගේ දෛනික කටයුතුවලට විවිධ ආකාරයෙන් බලපෑම් ඇති කරයි. උතුරේ සහ වයඹ දෙසින් හමන සුළඟ ජව සම්පන්න වන අතර බස්නාහිර වෙරල් තීරයට සවස හමන සුළඟ නාගරික රස්නය නිවා දමයි. වේගවත් සුළං ධාරා තද සුළං සහිත කලාප. වියලි කලාපීය ප්‍රදේශ හරහා අද දිනයේදීත් ඊසාන දිග මෝසම් සුළඟ නෝත් මොන්සූන් තරමක් වේගයෙන් හමා යයි. ඉක උතුරු පරාත නෝදන් ප්‍රවින්ස්. ස්වභාවය නොනවතින සුළඟ. වේගය පයට කිලෝමීටර් 34ට පණ පමණ. විස්තරය ජාපනයේ කිලිනොච්චිය සහ මන්නාරම දූපත් හරහා හමන සුළඟ අද දිනයේත් සක්‍රියයි. මන්නාරමේ වෙලිපර හරහා හමන සුළඟ නිසා දූවිලි ස්වභාවයක් ඇතිවිය හැක. පාසල් යන ළමුන්ට සහ පාපදිවල ගමන් කරන්නන්ට මෙම සුළඟේ බාධාව තරමක් දැනෙනු ඇත. 2. වයඹ පළාත නෝර්ත් වෙස්ටර්න් ප්‍රොවින්ස්. ස්වභාවය සුළං බලාගාරවලට හොඳ දිනයක්. වේගය පයක කිලෝමීටර් 34ට පනල පමණ. විස්තරය පුත්තලම කල්පිටිය සහ හලාවත ප්‍රදේශවලට ඉතා හොඳ සුළං ප්‍රවාහයක් ලැබී. කල්පිටිය කලපුවේ ජලය සුළඟ නිසා කැළඹී පවතී. වෙරල්බඩ පොල්වගාවන් අතරින් හමන මෙම වියලි සුළඟ ඩ්‍රයි වින්ඩ් දහවල් රස්නය අඩු කිරීමට උපකාරී වේ. 3. දකුණු පළාත හම්බන්තොට දිස්ත්‍රික්කය. ස්වභාවය රළු සහ වියලි. විස්තරය හම්බන්තොට වරායාවට සහ තිස්ස මහාරාම ප්‍රදේශයට හමන සුළඟ විටින් විට වේගවත් වේ. ගස්ටි මෙම සුළඟත් සමග වියලි දේශගුණයක් පවතින නිසා ශරීරයේ විජලනය ඩීහයිඩ්‍රේෂන් වීමේ ඉඩකඩ වැඩිය. කඳුකර සිසිල් මාරුතය මධ්‍යම සහ ඌව. සුළඟ නිසා කඳුකරේ සීතල දෙගුණ වී දැනෙන දිනයකි. 4. මධ්‍යම පළාත සෙන්ට්‍රල් ප්‍රොවින්ස්. විශේෂත්වය මාතලේ රිවර්ස්ටන් සහ නුවරඑළිය අවට කඳුමුදුන් හරහා හමන සුළඟ ඉතා සීතලයි. වින්ඩ් චිල්. බලපෑම උෂ්ණත්වමානීය පෙන්නනාගයට වඩා වැඩි සීතලක් මෙම සුළඟ නිසා ශරීරයට දැනේ. උදෑසන වැඩට යන විට ස්වීටරයක් හෝ කබායක් අදින්නේ නම් සුළඟින් ආරක්ෂා වීමට එය හොඳින් බොත්තම් දමා සකස් කරගන්න. 5. ඌව පළාත ඌව ප්‍රොවින්ස්. ස්වභාවය තේවතු සිපයන සුළඟ. විස්තරය බදුල්ල ඇල්ල සහ හපුතල සුළං කපුළු හරහා විටින් විට තද සුළං හමයි. සවස් කාලයේ මෙම සුළඟ විසින් මීදුම ගෙනෙනු ලබයි. සවසට එන මුහුදු සුළඟ නාගරික සහ වෙරල්බඩ. කාර්යබහුල සඳුදා දිනයේ විඩාව නිවා දමීමට සොබාදහම විසින් එවන සිසිලසයි. 6. බස්නාහිර පළාත වෙස්ටර්න් ප්‍රොවින්ස්. උදෑසන සුළං තත්වය ඉතා මෘදුයි. කාම්. සවස් කාලය පස්වරු 2:30 පමණ පසු කොළඹ නගරයට මීගමුවට සහ කළුතරට මුහුදු සුළං සීබ්‍රීස් කලායයි. මෙය කාර්යාලයේරි ගෙදර යන අයට සහ බස් රථවල ගමන් කරන අයට විශාල සහනයක් ගෙනේවයි. දහවල් තිබූ පීඩාකාරී රස්නය මෙම සුළඟින් මැකියයි. 7. දකුණු පළාත ගාල්ල සහ මාතර. ස්වභාගය ඉතා සෞම්‍ය මදනලක්. විස්තරය ගාල්ල සහ මාතර වෙරල් තීරයට සවස හමන සුළඟ ඉතා ප්‍රසන්නයි. එය වේගවත් නැත. නමුත් සුව පහසුයි. නිශ්චල කලාප සුළං අඩු ප්‍රදේශ. 8. සබරගමුව සහ උතුරු මැද අනුරාධපුර. ස්වභාවය නිහඬයි. විස්තරය රත්නපුර කෑගල්ල සහ අනුරාධපුරයේ බොහෝ ප්‍රදේශවල දහවල් කාලයේ සුළං හැමීම ඉතා අඩුය. මේ නිසා මෙම ප්‍රදේශවල දහවල් කාලයේ උණුසුම තරමක් තම්බන ස්වභාවයක් ඇතිවිය හැක. වානික දීවර ප්‍රජාවට විශේෂ පණිවිඩයක්. පෙබරවාරි 2 මන්නාරම සිට පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පුතුවිල් දක්වා වන ගඹුරු මුහුදු තීරයන් වල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැක. කුඩා දීවරයාත් සහ මෙම කලාපවලදී සැලකිලිමත් වීම ඉතා වැදගත්යි. පෙබරවාරි 2 සාරාංශය සතියේ පළමු දිනය උතුරේ සහ වයඹ ජනතාවට තද සුළං සමග සටන් කිරීමට සිදුවන අතර කොළඹ සහ ගාලු ජනතාවට සවසට සුව පහසු මුහුදු සුළඟක් භුක්ති විඳිය හැකි දිනයකි. නිවේදනය ඇසූ ඔබට අපගේ ස්තුතිය පුද කරන අතර අපේ UR වෙදර් පිටුව ෆලෝ කරන්න. තව කෙනෙකුට දැනගන්න ෂෙයාර් කරන්න. අපිට ශක්තියක් වෙන්න කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවද අපේ YouTube channel එක subscribe කරන්න. දිනපතා ඔබට නවතම තොරතුරු දැක බලාගත හැක. ඔබට නිදුක් නිරෝගී වූ සුබ දවසක් ප්‍රාර්ථනා කරන අපි UR වෙදර්